තරණය කරන් යන විට මේ රුදු සසර කරදර කම් කටලු එමටයි ඇති පැතිර කටයුතු කළොත් දහමට අනුවම මිතුර මරණය හොඳ බණකි අප කාටත් මිතුර ලස්සන කුසුම් පිපුණත් සුවඳින් බරව ඉස්සර වගේමයි යයි සවසට පරව රැස් කර ගමු කුසල් අකුසලයෙන් තොරව අස්තිර ලොවේ නැහැ සැපතක් ඉස්තිරව හිරුපායන විටදී තන අග රැඳුණු පිණි තරු කැට වගේ හරි ලස්සන එළිය දුනි සාරුවට හැමූ මද නල එය මරාගනි බොරුවක් නෙවෙයි ජීවිතයත් එසේ වැනි රුසිලින් අම්මාගේ රන් හදවත ගාවා පින් සිතිවිලි වලින් දිවියම උපවුවා කරගෙන තියෙන ඒ මනුගුණ දම් ගාවා අජරාමර නිවන වෙතටම යොමු වේවා අජරාමර නිවන වෙතටම යොමු වේවා හොඳයි ආදරණීය අම්මට අමා මහ නිවන් පුර රුවන්තොට වේරේවයි කියලා ප්‍රාර්ථනා කර සිටිනවා ඒ වගේම නොයෙකුත් සංවිධාන වලින් මෙම ස්ථානයට ඇවිල්ලා ශෝක ප්‍රකාශ එහෙම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හැම දිනකටම අපි පින් දීමින් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ මේ පවුල මේ પરම්පරාවම කරන්දිනිය කොටවෙල ශ්‍රී ජනවසම් බෝධිආරාමයේ කියන අපේ ගිහි බෞද්ධ සංවිධානයේ ප්‍රධාන දායක පිරිසක් ඒ අනුශාසතුමා යටතේ ආගමික වතාවත් හුරු පුරුදු වෙච්ච පිරිසක් හැටියට නිර්මාස ජීවිතයක් ගත කරමින් මේ අම්මත් බොහොම වැදගත් විදියට ජීවත් වුණා. අපි අද දවාලේ දිවා ආහාරය ගත්තේ අපි සුදුමල්ලිගේ නිවසේ. එතුමයික ප්‍රණීත විදියට බොහොම වැදගත් විදියට හදලා තියෙනවා. උඹලකට කැලලක්වත් මිස්ටර් කළා නැහැ. අපේ හාමුදුරුවෝ කිව්වා වගේ. ඉතින් දෙන්නෙක් විතර කතා කරනවා. කරවල ටිකක් තිබුණා නම් හොඳයි. දරුවන්ටත් උඹලකට ටිකක් හරි දාලා දුන්නා නම් හොඳයි කියලා මගේ කනටත් ඇහුණා. මම චුට්ටක් ලඟ වුණා ඒගොල්ලොත් එක්ක කතා කරන්න කතාව පොඩ්ඩක් වෙනස් කරගත්තා. එහෙමත් උදවිය ඉන්නවා. නමුත් මේ අම්මා නිවන් පුර රුවන්තොට ඉවර වුණා කියන එක අපිට සාක්ෂාත් වෙනවා. ජීවිත කාලෙට උඹලකට කැලලක්වත් කාලා නැති අහිංසක සතෙකුගේ මලකුණක් කන්නට අවාසනාවේ නොෙච්ච වාසනාවන්ත මෑණි නමක්. සමහරවරු අභිධර්මයේ දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ මස් මාළු ආහාරයට අරගෙන තියෙනයි කියලා. කියන්නා කෙසේ කිව්වත් අපිට ඒක වැඩක් නැහැ. මස් කනවා මාළු කනවා කියලා කියන්නේ සතෙක් මරන්න අපි අනුබල දෙනවා කියන එක. ඒ අනුබල දීම මේ අම්මා ලබා දුන්නේ නැහැ. මේ දුවදරුවෝ ලබා දුන්නේ නැහැ. හත් දවසේ දාන්නත් ඒ විදිහට තමයි තියෙන්නේ. කවුරුත් එක්ක ඇවිල්ලා නිර්මාංශ දාන භෝගයක් බුද්ධ විඳින්න පුළුවන් ලස්සන නිවසක්. හැබැයි මස් මාළු නැතුව කැම වෙලක් දෙනවා කියන එක පුදුම සහගත අමාරුයි. ඒ අමාරුව ජය ගන්න මේ නිවසේ මේ දූල පුතාලා ටික ජය ගත්තා. ඒක වාසනාව. කවදාවත් වරදින්නේ නැහැ. සතෙක් මරන්න කොයි වෙලාවකවත් අනුබල නොදෙන පවුලක් හැටියට බුදුදහම තුළ නිර්දේශිතයි කියන එකත්
අභිධර්මයේ තුලින් අපි දේශනා කරන්නට මේ අවස්ථාවේදී සූදානම්. එහෙනම් ඒ ආදරණීය අම්මා අමා මහ නිවන්පුර රුවන් දොරටු විවර කරගෙන හමාරයි කියන එක අපිට ඒ කතිකාවතෙන් දැනෙනවා. බුදු සරණයි දේව පීඨය හැම දිනාටම සහභාගී වුණාට බොහොමත් ස්තුතියි. අපේ හාමුදුරුවෝ ධර්ම දේශනා කළා. අපේ දුක වේදනාව නිවන්නට කටයුතු කළා. ඒ වගේම ඒ ආදරණීය අම්මත් කුමන ලෝකයක හරි මං හිතන්නේ ධර්මය අහන්න ඇති. එහෙම නැත්නම් නිවන්පුරේ ඇති. එච්චරයි අපිට කියන්න තියෙන්නේ. හැම දිනාටම බුදු සරණයි දේව පීඨයි කියලා ප්‍රාර්ථනා කරමින් ඒ ආදරණීය අම්මගේ අවස්කාරයේ වෙනුවෙන් සහභාගී වෙච්ච බව භාගිච්ච ඔබට මාර්ගය ස්තුති වන්දින්. අමා මහ නිවන් දොරටු විවර වේවායි නැවත වාරයක් ප්‍රාර්ථනා කරමින් අවමගුල් උත්සව සභාවේ කටයුතු අවසන් කරනවා. පුංචි හෝ අතපසු වීමක් පුංචි අයුරින් හරි සිද්ධ වුණා නම් ඒ වෙනුවෙන්ම සමාව ඉල්ලමින්